වෙනදා තරම් සුවබර නිින්දක් නොවුනත් මං ඇහැටලා ටිකක් වෙලා යනකල් ඇඳෙන් බහින්නේ නැතුව හිටියා. "නොහා මේ දොර අරින්න ළමයෝ තවත් නිදි මොකද?" මං කම්මැලි කමින් නැගිටලා ගිහින් දොර ඇරියා. ආච්චි ලිස්සලා වැටිලලු "නොහා අතට පොඩි බැන්ඩේජ් එකක් දාලා. දැන් නැන්දලා ගෙදර එක්කාවලු. මට මේ දැන් කතා කරලා කිව්වේ. ඔයාව තනියම දාලා යන්නත් බෑනේ. ලෑස්ති වෙන්නකෝ. අපි ගිහින් එමු." "අංකලුත් යනවද මමී?" "ඔව් තරුෂ පුතා අපිව එක්ක යන්න එන්න හැදුවා. මං කිව්වා ඉතින් ඕනේ නෑ අංකල් එක්ක එන්නම් කියලා." මාත් ඉක්මනින්ම මූණ සෝදන් ලෑස්ති වුණේ මගේ ඩැඩීගේ අම්මා මගේ නුවර ආච්චි බලන්න යන්නයි. ඇය දැන් හෝමාගම මගේ නැන්දලාගේ ගෙදර තමයි ඉන්නේ. අංකල් වාහනේ පදවන අතරේ මමී එයා එක්ක ඉස්සරහා ආසුනේ වාඩි වෙලා ආච්චිගේ අසනීපය ගැන කතා කර කර ගියා. මං පිටුපස අසුනට වෙලා ජනේලෙන් එළිය බලන් හිටියේ අමනාපෙන් වගේ. මගේ හිතේ එක දෙයක් කැකෑරමින් තිබුණා. "තරුෂ අයියා මමීලට කියයිද එදා හොස්පිටල් එකේදී වුණ දේ?" "ඒත් කමක් නෑ මමීට කියලානේ ගියේ." මං එහෙම හිතුවා. රුවෙල් අයියට මැසේජ් එකක් දාන්න මතක් වුණත් ඔහු මැච් එකට යන වෙලාව නිසා මං ඒක නොකිය හිටියේ ඔහුට පස්සේ කියන්නම් කියලා හිතලයි. මග සුපර් මාකට් එකක් ළඟ කායක නවත්තලා ආච්චිට සස්ටජන් ටින් එකකුත් නැන්දලාගේ ගෙදරට යන නිසා කේක් එකක් සහ තව බඩු ටිකක් ගත්ත අපි පැයකින් පමණ නැන්දලාගේ ගෙදරට අපේ කායක දානකොට සුදු පාට කාර් එකක් මිදුලේ නවත්තලා තිබුණා. මට හිතුණා තරුෂ අයියා අලුතින් ගන්න ඇත්තේ මේක වෙන්න ඇති කියලා. අවුරුදු 2කින් පමණ නැන්දව දකින නිසා මම ලැජ්ජාවෙන් මමීගේ අත අල්ලන් මමීට පිටිපස්සෙන් ගේ ඇතුළට ගොඩ වුණා. "දෝනි අම්මේ මේ කෙල්ල වෙනස් වෙලා තියෙන හැටි. ලස්සන වෙලා සරත්ගේ හිනාවමයි." නැන්ද එහෙම කිව්වේ මගේ මූණත් මිරිකමින්. මං එහෙම්මම ඇයිට ගිහින් වැන්දා. ඇය මාව වැළඳ ගත්තේ මමී එදිරි අංකලු මන් දිහා බලා hina වෙද්දී. "මල්ලි නංගි වාඩි වෙන්න." "අම්මා නිදිදක්කේ?" මමී සාලේ පුරා ඇස් යවමින් එහෙම ඇහුවා. නැන්ද අපිව ආච්චි අම්මා ළඟට එක්ක යද්දී ඇය හාන්සි පුටුවේ ඇස් පියාගෙන හිටියේ හරියට ගැඹුරු කල්පනාවක වගේ. ඇගේ රැලි වැටුණු දෑත් මත පොතක් තිබුණා. "අම්මේ මේ බලන්නකෝ කවුද ඇවිත් ඉන්නේ කියලා." නැන්ද හිමින් ආච්චි අම්මගේ උරහිසට තට්ටු කරලා කිව්වා. ආච්චි අම්මා හිමින් ඇස්සර බැලුවා. ඇගේ ඒ බොඳ වුණු ඇස් මගේ මුහුණේ නතර වුණේ පුදුමයකින් වගේ. මම හිමින් ඇගේ පාමුල වාඩි වෙලා ඇගේ දෑත් අල්ලගෙන වැන්දා. "මගේ දෝනි නුහාර දූ නේද මේ?" ආච්චි අම්මා වෙවුලන හඩින් අහද්දී මම hina වෙලා ඔළුව වැනුවා. "දෙයියනේ බලන්නකො ලොකු වුණ හැටි. සරත්ගේ පණ ටික නෙමේ. මට මගේ පුතාවමයි පේන්නේ." ඇය මගේ හිස පිරිමදිමින් කිව්වේ ඇගේ දෑස්වල කඳුළු දිලිසෙද්දී. මමී එදිරි අංකලු ආච්චි අම්මගේ සුව දුක් අහන්න ඇය වටේට වාඩි වුණා. ටික වේලාවක් එහෙම ඉද්දී නැන්ද තේ ලෑස්ති කර තිබූ නිසා අපි කෑම මේසේ වටේ ඉඳගත්තා. "කෝවක්කේ තරුෂ පුතා?" මමී එහෙම ඇහුවා. "නාගන්න ගියා නංගි. දැන් එයි. අද නිවාඩුවක් දැම්මනේ. බැංකුවල වැඩ කරනකොට ඉතින් නිදහසක් නෑනේ." නැන්ද කිව්වේ හරිම උජාරුවෙන්. මේ එන්නේ ඉලන්දාරියා. කොණ්ඩේ වවලා රැවුල් වවලා හොයාගන්නත් බෑ දැන්." තරුෂ අයියා එද්දී මමී hina වෙමින් කිව්වා. මැඩම් අපේ ගෙවල් වල එන්නේ ආච්චි අම්මට ලෙඩ වුණාම තමා නේද?" තරුෂ අයියා තේ බොන ගමන් සිටි මගෙන් ඇහුවේ නෝක්කාඩුවට hina වෙමින්. "දැන් නංගිට හොඳයිද?" තරුෂ අයියා මගෙන් එහෙම ඇහුවේ මමීගේ මූණේ ලොකු කුතුහලයක් හා පුදුමයක් මැවෙද්දී. "නුහා
තරුෂ අයියට කිව්වද රුවෙල් පුතාගේ නංගි රසනීපයි කියලා? මමී එහෙම ඇහුවා. නෑ නැන්දි. මෙයා එදා හොස්පිටල් එකේ ඉඳලා හම්බුණා මට. මගෙන් උත්තරයක් නැති තැන තරුෂ අයියා හැමෝම ඉස්සරහා එහෙම කිව්වා. ඇයි මමී එදා රුවෙල් අයියා එක්ක ගියේ මං වෙවුලන හඬ පාලනය කරගෙන අමාරුවෙන් වචන ගලපගත්තා. එදා ඇත්තටම මමීට කියලා ගිය නිසා ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ. ඒ වෙලාවේ රුවෙල්ගෙන් කෝල් එකක් ආවත් ඒක මං ආන්සර් කරේ නෑ. ඊළඟ මිනිත්තුවේම සාලයේ මේසේ උඩ තිබු එදිරි අංකල්ගේ දුරකථනයේ ශබ්ද වෙන්න පටන් ගත්තා. තිරේ මත දිස්සුනේ පුතා කියන නමයි. එදිරි අංකල් hina වෙලා ෆෝන් එක අතට ගත්තා. මෙන්න ඉලන්දාරියා ගන්නවා. අනිවාර්යයෙන්ම මැච් එක ගැන කියන්න වෙන්නේ නැති. එදිරි අංකල් එහෙම කියලා එයාගේ ෆෝන් එක ස්පීකර්ස් දැම්මා. හෙලෝ ඩැඩි අපි මැච් එක දිනුවා. කප් එක අපේ. රුවෙල් අයියාගේ ඒ ගැඹුරු උද්‍යෝගිමත් හඬ සාලේ පුරාම දෝංකාර දුන්නා. ඒ හඬේ තිබුණු ජයග්‍රාහී හැඟීම හෙද්දි මගේ හිතට දැනුනේ ලොකු ආඩම්බරයක්. මං තනියම hina වෙමින් තේබුණ දිහා තරුෂ අයියා රවන් වගේ බලන් හිටියා. ඒ පණිවිඩය ඇහුවට පස්සේ නැන්දගේ මූණේ තිබුණු hinaව අතුරු දහන්න වුණා වගේ. අනේ හොඳයි පුතේ, බොහොම හොඳයි. මං දන්නවා ඔබ කොහොමත් වැඩකාරයා කියලා. එදිරි අංකල් ආඩම්බරයෙන් කිව්වා. දැන් කොහෙද ඉන්නේ? මම මේ දැන් යාළුවෝ එක්ක ග්‍රවුන්ඩ් එකෙන් එළියට ආවේ ඩැඩි. මං අදම එනවා. රුවෙල් අයියා එහෙම කියද්දි මට පුදුම සතුටක් දැනුනේ. ඔනෙත් එහෙමත් අද එනවද පුතා? නෑ. සෙට් එක පොඩ්ඩක් කැන්ඩි විසිට් එකක් දාලා එයි ඩැඩි. මට ටිකක් ටයර්ඩ්. මං එන්නම් අදම. පුතා මං එහෙනම් ඔයාව ගන්න එන්නම්. ඕනේ නෑ ඩැඩි අපේ කෝච් සර් එනවනේ. එයාත් එක්ක එන්නම්ම. හරි පුතේ අපි මේ නුහාරාගේ ආච්චි බලන්න ආවා. හැමෝම ආවද? ඔහු ඇහුවේ මන් ආවද කියලා දැනගන්න වගේ. ඔව් පුතේ. ඔයා එන්නකෝ. අපි තව ටිකකින් එනවා. එදිරි අංකල් එහෙම කියලා කට් කරා. පුතන්ඩියා එනවලු අද. පුදුමයි. අංකල් මමී දෙස බැලුවේ අදාහගත නොහැකි විදිහටයි. ළඟදී ඉඳලා මිනිහාගේ හොරයක් තියෙනවා. මං අල්ලගන්නම්කෝ. එදිරි අංකල් කිව්වේ hina වෙමින්. මමී නම් hina වෙනව වෙනුවට මන් දිහා සැකෙන් වගේ බැල්මක් දැම්මා. මමීලා එහාට මෙහාට යනකල් ඉඳලා මන් රුවෙල් අයියට මැසේජ් එකක් ටයිප් කරමින් හිටියා. නොහා මම බාගෙට ටයිප් කරපු මැසේජ් එක එහෙම්ම තියෙද්දි ස්ක්‍රීන් එක ඉක්මනට ඔෆ් කරේ තරුෂ් අයියා දකින්න කලින්. අයියේ හොර වැඩනේ. මොනවද? නොහා දැන් තමුසෙට අපිව මතකවත් නෑනේ. අර කොහෙන්දෝ ආව එකෙක් ලොකු කරා. කවුරු ගැනද අයියේ කියන්නේ? ඔහු කවුරු ගැනද කියන්නේ කියලා මන් දන්නව වුණත් දන්නේ නෑ වගේ ඇහුවා. උඹ බබානේ මොකුත් දන්නේ නැති. උඹ නැන්දිගේ ඇස් වහලා ඌත් එක්ක නටනවනේ හොඳට. ඔහු නෝන්ජල් ලෙස එහෙම අහද්දි මගේ පපුව හිර වෙලා ඇතුළතින් හදවත වේගයෙන් ගැහුණා. මං සාමාන්‍ය විදිහට ඉන්න ගොඩාක් උත්සාහ කරා. මොනවද අයියා කියන්නේ? මං ඉඳගෙන හිටි පුටුවේ ටිකක් එහාට යමින් ඇහුවේ ඔහුත් මන් ළඟින් ඉඳ ගන්න සැරසුන නිසයි. මොනවද කියන්නේ කියලා උඹ දන්නවනේ. උඹ මාව තම්බන්න එන්න එපා නොහා. අනිත් එක මං ඌ ගැන හොඳට හොයලා බැලුවා. මට නම් ඔය පඬිත පරයව පේන්න බෑ. ඌගේ අම්මත් හොරමිනියෙක් එක්ක ගිහින්නේ. ඌත් ඒ පාරේ තමයි යන්නේ. ඔහු අපේ රහස දැනගත් ලෙස ස්ථිර විදිහටම කෑ ගහද්දි මං උත්සාහ කරේ තවත් එවැනි දෙයක් නෑ කියන්නයි. අනේ එහෙම දෙයක් නෑ අයියේ. මං ගොතගසමින් නිර්දෝෂී බව ඔප්පු කරන්න උත්සාහ ගත්තා. එහෙත් ඔහු මගේ වචනේ විශ්වාස කරන පාටක් තිබුණේ නැත. ඔහු මගේ දැස් දෙස බලා හිටියේ මගේ හෘද සාක්ෂිය පවා කියවන්නට හදනවා වගේ රුදුරු බැල්මකිනි. බොරු නොකිය හිටපන් නොහා. උඹේ ඇස් දෙක කියනවා ඔක්කොම.
ඌත් එක්ක hina වුණ හැටි. ඔහු මගේ මුහුණට ඇඟිල්ලක් දිගු කරමින් වෙරිහන් දුන්නා. ඔහුගේ කෑගැසීමත් සමග මගේ පපුව ගැහෙන්නට විය. මම බියෙන් ගැහෙමින් පුටුවේ කොනටම වී හැකිලුණා. අනේ අයියේ, ඔයා හිතන දේ වැරදි. මම ඔයාට බොරු කරන්නේ නෑ. මං දිගින් දිගටම එය ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කළත් මගේ හඬේ තිබූ වෙවුලීම පාවා දෙන්නාක් මෙන් මට දැනුණා. තවත් උඹව ආරක්ෂා කරන්න හදනව නේද? උඹ හිතුවද මම මේක නිකන් අතාරියි කියලා? උඹේ මේ රහස නැන්දිගේ කනට වැටුනහම උඹටයි අර පරයටයි වෙන දේ බලාගනින්. කොහොමත් නැන්දි ඔය වගේ කාලකන්ණියෙක්ට උඹව දෙන්නේ නෑ නෝහා. ඔහුගේ තර්ජනාත්මක වදන් මගේ කන්නඩි පුපුරනවාක් මෙන් දැනුණා. මම හිස දෙපසට වනමින් එපා යයි පැවසුවේ මගේ ආදරයත් මගේ ජීවිතයත් මේ ඉරිසියාකාර මස්සිනාතින් විනාශ වනු ඇතැයි බියෙන් මිරිකමින්. මමීලා අපි හිටපු දිහාට එන සද්ද ඇහුණ නිසා අපි දෙන්නම කතාව නැවැත්තුවා. අපි යමු නේද නුහා දැන්? මමී එහෙම ඇසීම මට සැනසීමක් වුණා. මම මමීගේ ළඟින්ම හිටියේ. තරුෂ අයියා මමී තනි වෙන වෙලාවක් බලලා මගේ රහස කියයි කියලා බයින්. "දෝනි, අද නවතින්න මෙහෙ. හෙට අයියට කියන්නම් ගෙනත් දාන්න කියලා." නැන්දි එහෙම කියද්දි මං ඇස් දෙකත් ලොකු කරන් නැන්දි දිහා බලලා මමීගේ අතේ එල්ලුණා. "කැමති නම් ඉන්න නුහා." මමීගේ වචනත් එක්ක මගේ පපුව සීතල වෙලා ගියා. තරුෂ අයියා දෙස බලද්දි ඔහුගේ මුහුගේ ඇඳී තිබූ ජයග්‍රාහී භයානක හිනාවක්. "මමී පීරියඩ්ස් හැදෙයි හෙට. මට ටිකක් අමාරු වෙනවනේ. ගෙදර යන්න ඕනි." මම මමීට රහසින් වගේ එහෙම කියලා කිව්වේ මෙතනින් ගැලවෙන්න කියලා හිතලයි. මගේ මූණ දිහා ටිකක් වෙලාවක් මමී බලන් හිටියා. මමීට මගේ හිතේ තියෙන කලබලේ පොඩ්ඩක් හරි තේරුණාද මන්දා. "ගෙදර යන්න ඕනි කියනවනේ අක්කේ. වෙන දවසක එවන්නම්." "තරුෂ පුතේ, එන්න අම්මත් එක්ක වෙලාවක අපේ ගෙදර." මමී එහෙම කිව්වා. මම ඉක්මනට මගේ ෆෝන් එක අතට ගත්තා. තරුෂ අයියා දෙස බලද්දි ඔහුගේ මූණ අඳුරු වෙලා කේන්තියෙන් රතු වෙලා තියෙනවා මම දැක්කා. එයා හිතපු සැලසුම වැරදුන එක ගැන එයා හිටියේ ලොකු වෛරයකින්. මාත් නැන්දට ආච්චි අම්මට වැඳලා සමුදේ කායකට නැගලා දිග සුසුමක් හෙළුවේ මර උගලකින් නිදහස් වුණා වගේ දැනුන නිසයි. තරුෂ අයියා අපේ රහස මමීට හෙළි කරයිද කියන බය මගේ හිතේ කැකෑරෙමින් තිබුණත් අද රුවෙල් අයියා මැච් එකක් දිනලා ආපසු එනවා කියන සතුට මගේ හිතේ රජ කළා. අපි එන ගමන් රෙස්ටුරන්ට් චයිනීස් ෆ්‍රයිඩ් රයිස් වගේ අරන් ආවේ විමල අම්මටත් උයන්න එපා කියලායි. අපි ගෙදර එනකොට රෑ 7 විතර වෙලා තිබුණේ. මං රූම් එකට ගිහින් ඇඳුම් මාරු කරගෙන නාලා හැම ලස්සන චාම් ගවුමක් ඇඳලා ලෑස්ති වුණා. හෝරාවක් පමණ ගෙවෙද්දී ගේට්ටුව අසල වාහනයක් නතර කරන සද්දේ ඇහුණ ගමන්ම මම ජනේලේ අද්දරට දුවගෙන ගියා. රුවෙල් අයියා කායකකින් බැහැලා ඉස්සරහා හිටිය කෙනාට අතක් වනලා සමුදුන්නේ හරිම සැහැල්ලු විදිහටයි. ඇඟටම තියෙන ඔහුගේ ස්පෝර්ට්ස් ජැකට් එක සහ ඒ පාටින්ම දාලා හිටිය කැප් එක ඔහුගේ කඩවසන් පෙනුම නම් වැඩි කරා. අතේ දිලිසෙන රිදී පාට කුසලානේ දකිද්දි මගේ හිත තවත් ආඩම්බරයෙන් පිරී ගියා. මම ඉක්මනින් සාලේට ගියේ ඔහුට මුලින්ම හිනාව දෙන්න ඕන නිසයි. ඉලන්දාරියා දිනලම ආවනේ. මං දන්නවා මගේ එකා වැඩකාරයා කියලා." එදිරි අංකල් සතුටින් කෑගසමින් ඉස්සරහට ගියා. මමීත් කුස්සියේ ඉඳන් hina වෙවි සාලේට ආවා. එදිරි අංකල් රුවෙල්ව බදාගෙන ඔහුගේ පිටට තට්ටු කරද්දි රුවෙල් අයියා හරිම ආඩම්බරයෙන් එයාගේ අතේ තිබුණු ඒ රිදී පැහැති දිලිසෙන කුසලානය අංකල්ගේ දෑත් මත තැබුවා. "ඕක ඔයාට ඩැඩි. ඔයා මා විශ්වාස කරපු එකට." ඔහු ඒක කියද්දි අංකල්ගේ දෑස් සතුටින් දිලිසුණා. "ෂා මගේ කොල්ලා, මං දැනගෙන හිටියා උඹ අද මොනවා හරි කළා තමයි එන්නේ කියලා." අංකල් කුසලානේ ඔසවලා මමීටත් පෙන්නමින් හයියෙන් hina වුණා. රුවෙල් අයියා ඇතුළට ආවේ හැමෝටම hina වෙමින්.
ඒත් එයාගේ ඒ තියුණු දැස් සාලේ හිටපු අය අතරින් මාව සොයන බව මම දැනගෙන හිටියා. මගේ දැස් එයාගේ දැස් එක්ක මුණ ගැහුණු මොහොතේ එයාගේ මුවගට ආවේ මට විතරක් තේරෙන ඒ දඟකාර ආඩම්බරකාර හිනාව. බඩගිනි ඇති නේද පුතේ? වොෂ් එකක් දාන්න එන්නකෝ. මං කෑම ලෑස්ති කරන්නම්. මමී ඔහුට ආදරයෙන් කිව්වා. ඔව් ආන්ටි, සෑහෙන ටයර්ඩ්. මං ඉක්මනින් එන්නම්. ඔහු එහෙම කියලා ඔහුගේ ස්පෝර්ට්ස් බෑග් එකත් අරන් පඩිපෙළ දෙසට පියවර තැබුවා. ඔහු පඩිපෙළ නගින ගමන් අවසන් වරටත් ආපහු හැරිලා මගේ දිහා බැලුවා. මං බිම් බලාගෙන hina වෙද්දි ඔහු උඩ තට්ටුවට ගියේ හරියට ජයග්‍රාහී සිංහයෙක් වගේ. ටික වේලාවකින් උඩ තට්ටුවෙන් වතුර වැටෙන සද්දෙ මට ඇහුණා. ඔහු වොෂ් එකක් දාගෙන එනකල් මං කුස්සියට ගියේ අපි ගෙනාපු චයිනීස් කෑම ටික දීසි වලට දාලා මේසේ ලෑස්ති කරන්නයි. මගේ හදවතේ තිබුණු තරුෂ් අයියාගේ බය දැන් සම්පූර්ණයෙන්ම මැකිලා ගිහින් තිබුණා. විනාඩි 20කින් විතර රොයෙල් අයියා පහළට ඇවිත් කෑම මේසේ ඉඳගෙන එදිරි අංකල් එක්ක මැච් එකේ විස්තර කියමින් හිටියා. කෑම මේසෙන් කෑම දීසි ගෙනත් තියෙනකොට මං දැක්කා ඔහු තප්පරයට මගේ ඇඟ පුරා ඇස් යවන විදිහ. මං මමී ළඟම ඉඳගෙන කෑම කෑවි ඇයට සැකයක් නොසිතන අයුරින්. කාලා ටිකක් වෙලා යනකොට මමී ඇයගේ සුපුරුදු ටෙලිනාට්‍ය බලන්න කියලා රූම් එකට ගියා. එදිරි අංකල් රුවෙල් අයියත් එක්ක මැච් එකේ විස්තර කතා කරද්දී මං විමල අම්මට කෑම මේසේ අස් කරන්න ටිකක් උදව් කරා. රුවෙල් අයියා මහන්සි කියලා උඩට යද්දී මට ඇසකින් ඉඟි කරේ උඩට එන්න කියලයි. මං විහිළුවට වගේ බෑ කියලා ඔලුව වෙනුවා. මං එහෙම කිව්වහම රුවෙල් අයියාගේ මූණේ ඇඳුනේ නපුරු ඒ ආදරණීය හිනාවක්. එයා පඩිපෙළ නගින ගමන් ආපසු හැරිලා බලලා අංකල්ට නොපෙනෙන්න මට එයාගේ අත මිටි මොලවලා පෙන්නුවේ පස්සේ බලාගමු කියන පණිවිඩය දෙන්න වගේ. මං විමල අම්මට මේසෙ අස් කරන්න උදව් වුණා. මගේ හිත තිබුණේ උඩ තට්ටුවේ. පිගන් කෝප්ප ටික අස් කරමින් ඉති එදිරි අංකලු එයාගේ කාමරයට යන්න ලෑස්ති වෙනවා මං දැක්කා. නොහඳුවේ මත් යනවා නිදා ගන්න. අද හොඳටම මහන්සි අංකල් කිව්වා. හරි අංකල්, සුබ රාත්‍රියක්. මං hina වෙලා කිව්වා. නුහා ෆස්ට් එයිඩ් බොක්ස් එක ගෙනත් දෙනවා මට. රුවෙල් අයියා එහෙම කියද්දී මං ඉක්මනින්ම ෆස්ට් එයිඩ් බොක්ස් එකත් අරන් උඩට ගියේ විමල අම්මා බලන්න ඉද්දී. විමල අම්මේ මම මේක දීලා එන්නම්. මං එහෙම කිව්වත් මට නම් හිතුනේ අපේ මේ වැඩ විමල අම්මා දන්නවා කියලයි. අයියේ මං එන්නද? මං දොරට තට්ටු කරමින් හිමීට ඇහුවා. එනවා. ඔහු රළු විදිහට කිව්වා. මං මෙහෙත් පෙට්ටියත් අරන් කාමරයට ඇතුල් වුණේ පූසෙක් වගේ හරිම නිහඬව. පල්ලෙහා මමී අංකලුයි නිදාගන්න ගිය නිසා මුළු ගේම මලානික නිහඬතාවයක ගිලිලා තිබුණේ. මං කාමරේට අඩියක් තිබ්බා විතරයි. දොර පිටපස හෙවණැල්ලක් වගේ හිටපු රුවෙල් අයියා එකපාරටම දොර ලොක් කරා. මං ගැස්සිලා හැරුණා. අයියේ බෙහෙත්. මං වෙවුලන හඬින් කියන්න හැදුවා විතරයි. එයා මගේ අතේ තිබුණු බෙහෙත් පෙට්ටිය එකපාරටම උදුරලා කොනකට විසි කරා. ඒක බිම වැටුනේ සද්දෙත් එක්කයි. මගේ හදවත ඒ සද්දටත් වඩා හයියෙන් ගැහෙන්න ගත්තා. තමුසේ මං එන්න කියද්දි බෑ කිව්වා නේද? ඔහු මගේ දෑත් දෙකෙන් අල්ලගෙන මාව දොරට හේතු කරා. ඔහුගේ පියකරු ඒ රළු බැල්ම මගේ දැස් මත නතර වෙලා තිබුණේ හරියට ගොදුරක් දකින සිංහයෙක් වගේ. මොකද මෙච්චර ලස්සනට ලෑස්ති වුණේ නුහා? මං දැන් පිස්සෙක් වෙලා ඉන්නේ තමුසේ නිසා. ඔහු මගේ කන අසරට ලං වෙලා හිමින් නිමිනුවා. එයාගේ උණුසුම් හුස්ම මගේ කෙලට වදිද්දී මගේ මුළු ගතම හිරිවැටිලා ගියා. කෝ
මට gift එකක් දෙන්නේ නැද්ද? මං දිනලානේ ආවේ. අයියේ මමීලා හැරෙයි. මං ඔහුගේ පපුවට අත් දෙක තියලා ඔහුව මදක් පස්සට කරන්න හැදුවත් ඔහුගේ ඒ අකඩ වගේ ශක්තිමත් දෑත් වලින් මාව තවත් ඔහුට තද කරගත්තා. කාටවත් ඇහෙන්නේ නැහැ. අද තමුසෙට මගෙන් බේරෙන්න බෑ. ඔහු මගේ නිකටෙන් අල්ලා මගේ මූණ උස්සලා මගේ දැස් දිහා බැලුවා. මේ නිල් පාට ගවුමට තමුසේ අද මගේ ඔළුව නරක් කරලා ඉවරයි. කියනවා මොකද්ද මට දෙන gift එක? ඔහුගේ රළු හඬත් ආදරණීය දඟකාරකමත් මැද්දේ මං අසරණ වුණා. මගේ හද ගැස්ම පාලනය කරගන්න බැරුව මං ඔහුගේ පපුවට ඔළුව තියාගත්තා. මේ රණු මිනිහා මට මේ තරම් ආදරය කරන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි වුණා මට. ඔහු මගේ කොණ්ඩේ අස්සෙන් අත යවලා මාව තවත් ලං කරගත්තේ මුළු ලෝකයම අමතක කරවන හාදුවකට ලෑස්ති වෙන්න වගේ. අයියේ තෑග්ගක් දෙන්නේ නැද්ද කියලා ඇහුවා නේද? මං හරිම හෙමින් මිමිනුවා. මං මගේ දැස් පියාගෙන ඔහුගේ පෘෂ්ටිමත් පපුවේ උණුසුම් සම මැත ඊටමත් ආදරණීය ඒත් සිනිඳු හාදුවක් තැවරුවා. එය ස්පර්ශයත් එක්කම රුවෙල් අයියාගේ හුස්ම එකපාරට නතර වුණා වගේ මට දැනුණා. මගේ තොල්පෙති ඔහුගේ පපුවේ ගෑවුණු ඒ තප්පර කිහිපය ඇතුලේ මුළු ලෝකෙම නිහඬ වුණා. රුවෙල් අයියා මාව බදාගෙන හිටපු තද ගතිය පොඩ්ඩක් බුරුල් කළා මගේ මූණ දිහා බැලුවේ හරිම කපටි හිනාවක් මූණට තියාගෙන. අම්මෝ නොහා තමුසෙට වෙලා තියෙන දේ. තමුසෙ මෙච්චර ඇඩ්වාන්ස් වෙලා කියලා මන් දැනගෙන හිටියේ නෑනේ. ඔහු මගේ නහය මිරිකමින් hina වුණා. අනේ අයියේ විහිළු කරන්න එපා. මම ලැජ්ජාවෙන් රතු වෙලා එයාගේ පපුවට හීන් පාරක් ගැහුවා. කෝ ඇස් වහගන්නවා. අයියේ ප්‍රශ්න අහන්නේ නැතුව ඇස් වහගන්නවකෝ. මං ඇස් වහගත්තා. ඔහු මගේ අතේ කුඩා බොක්ස් එකක් වගේ තියෙනවා දැනුණා. කෝ ඇස් අරින්න. ඔහු එහෙම කියද්දි මං හිමින් ඇස් ඇරියා. ඒක කුඩා බොක්ස් එකක්. ඒක ඇතුලේ තිබුණේ හරිම සියුම් රිදී පැහැති මාලයක්. ඒකේ පෙන්ඩන්ට් එක විදිහට තිබුණේ කුඩා නිල් මැණික් ගලක් අල්ලපු එකිනෙකට වෙලුණු හදවත් දෙකක්. මගේ නිල් පාට ගවුමට ඒක හරිම අපූර්වට ගැලපුණා. අයියේ ඒක ගොඩාක් ලස්සනයි. මං හරි ආසාවෙන් ඒක අල්ලන ගමන් කිව්වේ. කොහෙන්න මාත් එක්ක? ඔහු මගේ අතින් අල්ලගෙන කාමරේ තිබුණ විශාල කණ්ණාඩි ඉස්සරහට මාව එක්කගෙන ගියා. කණ්ණාඩියෙන් පෙනුනේ අඩ අඳුරේ වුණත් බැබලෙන මගේ රූපයත් මට පිටුපසින් සිටි මගේ කඩවසම් කුමාරයාගේ රූපයත්. ඔහු හරිම පරිස්සමට මාළේ අතට අරන් මගේ ගෙල වටායේ දැම්මා. ඔහුගේ රළු ඇඟිලි තුඩු මගේ සිනිඳු බෙල්ලේ ගෑවෙන හැම වාරයක් පාසාම මගේ ඇඟ හිරි වැටුණා. ලස්සනයි නොහා. මේක හරියටම ආටම හැදුවා වගේ. ඔහු කණ්ණාඩිය දෙස බලමින් රහසින් කිව්වා. මාලේ දාලා ඉවරුණු ගමන් ඔහු මගේ කෙස් කලඹ එක අතකින් පසක් කරලා මගේ නිරුවත් බෙල්ලේ පිටුපසට එයාගේ උණුසුම් තොල් තද කළා. ඒ හාදුවත් එක්ක මගේ දැස් පිය වුණා. ඔහු එතනින් නතර වුණේ නැහැ. එයාගේ හාදු මගේ බෙල්ල දිගේ හිමින් හිමින් කන්පෙති අසලටත් උරහිසටත් ගලා ආවා. අයියේ මට කියවුනේ එච්චරයි. ඔහු එකපාරටම මාව වඩාගෙන ගිහින් ඇඳ අයිනේ තිබුණු සෝෆා එකකින් වාඩි වුණා. මාව ඔහුගේ උකුල මත වාඩි කරව ගත්තේ මගේ ඇස් දෙක දිහාම බලමින්. රුවෙල් අයියාගේ දෑත් මගේ ඉන වටා තද වෙද්දි මට දැනුනේ මන් එයාගේ ආදරය ඇතුලේ හිර වෙලා කියලා. ඔහු මගේ නිකටින් අල්ලා ඔහුගේ මුහුණට මගේ මුහුණ ලං කරගත්තා. ඔහුගේ දැස්වල තිබුණේ
මාව දවාලන තරම් දැඩි ආශාවක්. දැන්වත් මගේ තෑග්ග දෙන්න නොහා. ඔහු ඉතාමත් සෙමින් ඔහුගේ තොල් මගේ තොල් මත තැවරුවා. මුලින්ම ඒක හරිම සියුම් ආදරණීය ස්පර්ශයක් වුණත් තත්පර කිහිපයකින් ඒක ගැඹුරු උණුසුම් හාදුවක් බවට පත් වුණා. ඔහුගේ දිව මගේ තොල් අතරින් පෑහෙද්දී මට මුළු ලෝකයම අමතක වුණා. කාමරයේ තිබුණු නිහඬතාවයේ බිඳුනේ අපේ වේගවත් හුස්ම වැටෙන සද්දෙන් විතරයි. මං ඔහුගේ බෙල්ල වටා දෑත් යවලා ඔහුව තවත් මට ලං කරගත්තා. ඔහු මගෙන් ඈත් වෙද්දී ඒ තොල්වල තිබුණු උණුසුම තවමත් මගේ තොල් මත ඉතුරු වෙලා තිබුණා. රුවෙල් අයියා හිටියේ වේගයෙන් හුස්ම ගනිමින්. එයාගේ ඇස්වල තිබුණු ඒ ගිනි පුපුරු වගේ බැල්ම මගේ මුළු ගතම දවාලනවා වගේ මට දැනුණා. දැන් යන්න නොහා තමුසේ වගේ කෙල්ලෙක් ළඟ තියාගෙන මට තවදුරටත් සිල් රකින්න බෑ. ඔහු මගේ උර හිසින් අල්ලා මාව මදක් පස්සට කරමින් ගොරෝසු හඬින් කිව්වා. මං මගේ විසිරුණු කොණ්ඩේ හරි ගස්සගෙන ලැජ්ජාවෙන් බිම් බලා ගත්තා. රුවෙල් අයියා ආයෙත් එයාට මාව ලං කරගෙන මගේ නළලත හාදුවක් තිබ්බා. හෙට අපි ගමනක් යමු මැනික. මට තමුසේ එක්ක නිදහසේ කතා කරන්න ඕනි. ඔහු මගේ අතක් තදින් අල්ලාගෙන මගේ දැස් දිහා බලාගෙන හරිම බැරෑරුම් විදිහට කිව්වා. මං ඉක්මනට තමුසේව මැරි කරනවා. මට මෙහෙම ඉවසන්න බෑ නුහා හැමදාම. මට ඕනේ හැමදාම උදේට හැරෙනකොට මගේ පපුව උඩ තමුසේ ඉන්නවා දකින්න. පරිස්සමින් යන්න. කාටවත් අහු වෙන්න එපා. ඔහු දොර ලොක් එක ඇරලා මට යන්න පාර හැදුවා. මං දොරෙන් එළියට අඩියක් තියලා අහපහු හැරිලා ඔහු දිහා බැලුවා. රුවෙල් අයියා දොරට හේතු වෙලා අර කපටි ඒත් ආදරණීය හිනාව මූගට අරන් මං යන දිහා බලාගෙන හිටියා. මං මගේ කාමරයට දුවගෙන ආවේ හරියට පියාපත් ලැබුණු කිරිල්ලියක් වගේ. ඇඳට වැටුණු ගමන් මං මගේ බෙල්ලේ තියෙන අලුත් මාළේ අතින් අල්ලගත්තා. රුවෙල් අයියාගේ හාදුවල උණුසුම තවත් මගේ හමු මත රැඳිලා තිබුණා.